කොහොමද ඔයාලට අද අපි මේ නෙට් කෑල්ලකින් බෝ එකක් හදලා බලමු කොහොමද එන්නේ කියලා. ඒකෙ දිගට ඕනේ අපිට 15යි ඊපස්සේ 18ක් වගේ ඕනේ. පළලත් 10ක්. අරගෙන මේ විදියට මෙහෙම දිගට තියලා හතරැසට කපාගෙන අපි මේක මෙහෙම නමන්න ඕන. මෙතනින් මෙහෙම නමලා මේ පැත්තෙනුත් මෙහෙම නමන්න ඕන. මේවට ක්ලික් කරගත්තා නම් හරි. ක්ලික් එකක් ගන්නවා. මේට යන්නේ නැති වෙන්නේ. ඊපස්සේ මේ පැත්තෙනුත් ගෙන මේ මැදට මෙහෙම නමා ගන්න තියෙනවා. නමලා එකටත් ක්ලික් එකක් ගහලා මේ පැත්ත හදාගන්න අපි. මේ පැත්තත් අරගෙන අර විදියට මැදට දාමු. තියලා ක්ලික් කරගන්න තියෙනවා. මේ විදියට එහෙම මේ විදියට තව ලොකු එකක් ඕනේ. ඒකේ මැදට තමයි මේක තියන්නේ මේ පොඩි එක. මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ. මෙහෙම උඩිනුයි යටිනුයි ප්‍රමාණය බලලා එක සමානව මේ පැත්තෙනුත් බලලා තියාගන්න. මෙහෙම තියාගන්න. තියාගෙන අපි නමා ගමු දැන් මේක හදාගන්න යන්නේ බෝ එක. මෙහෙම එකයි. මෙතනින් එකයි. මෙන්න මෙහෙම. මෙහෙමයි. මෙහෙම. ආයි මෙහෙම ගිහිල්ලා මෙහෙම. මේ විදියට. හදලා යට ගමු. හරිද බලමු ප්‍රමාණය. හරි. තියෙන මේකට ගහන්න. මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට ලස්සන බෝ එකක් කියනවා. ඒකේ මැදටත් අපි මෙතනට මේ නෙට් පටි කෑල්ලක් අරගෙන අම්බරනවා.
අඹරපු එක තමයි මෙතන කියන්නේ. මෙහෙම අලෝ ගන්නවා. මෙන්න මේ විදිහට. බලමු මේ විදිහට. මැදට මෙන්න මේ පටිය මෙන්න මෙහෙම අල්ලගන්නවා. මේ විදිහට. මේ විදිහට. පක්කාලු ගන්න තියෙන මේ පැත්තේ. මේ විදිහ තමයි ඉවර වුණාට පස්සේ පේන්නේ. තවත් එකකින් නැවත අපි හමු වෙමු. එතකන් සුබ දවසක්.